සෑම සියලු දෙනාටම සුබ දවසක්. මම දී ප්‍රියංග වික්‍රමසිංහ. මම අද කතා කරන මාතෘකාව මුදල් දඩය. යම්කිසි පුද්ගලයෙකු විසින් රටේ පනවා ඇති නීතියක්, ප්‍රීතියක් හෝ ගිවිසුමක් කඩ කළ විට දඬුවමක් ලෙස අදාළ අධිකරණය, ආයතනය හෝ බලධරයා විසින් අය කරන මුදල් දඩයයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දඩ වර්ග දෙකකි. එක අධිකරණ නඩුකටයුතු සම්බන්ධ වැරදි මත පනවන දඩ. දෙක සාමාන්‍ය දඩ. මේ සාමාන්‍ය රථවාහන වැරදි සඳහා පනවන දඩ වන අතර පොලිසිය විසින් එම ස්ථානයේදීම නිකුත් කරනු ලැබේ. මා මෙහි ඉදිරිපත් කළ සියලු කරුණු මෙහි පහත් දැක්වෙන ව්‍යාජනයට යටත් වේ. මේ නීති උපදෙස් සැපයීමක් නොවේ. ස්තුතියි.